ආයිබෝවන් ශ්‍රද්ධා ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගින් මම ලකිඳුණු අංග ප්‍රථමයෙන් සිරස්තල. අධිකරණ පද්ධතිය ඩිජිටල් කිරීමේ ව්‍යාපෘතියට කැබිනට් අනුමැතිය. වැසි තත්ත්වයේ අඩුවීමත් සමග නායාම් නිවේදන ලිහිල් කෙරේ. මෙම මාසය තුළ විදේශ ප්‍රේෂණවල ඉහළ යාමක් ආර්ථික විශ්ලේෂකයින්ගෙන් පුරෝකථනයක්. ඇමරිකානු සංචාරක තහනම තවත් රටවල් 6කට. අනාගතයට අවශ්‍ය වනුයේ සාරධර්ම පද්ධතිය රැකගනිමින් වෙනස්වීම්වලට අනුකූලව අත්දැකීම් අනුව නිසි පරිදි ක්‍රියාත්මක වන නායකයින් බව අග්‍රාමාත්‍යාචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පවසනවා. ඒ ආරක්ෂක සේවා අනහා මාණ්ඩලික විද්‍යාලයේ උපාධි ප්‍රදානෝත්සවයට එක්වෙමින්. රාජ්‍ය භාෂා පරිවර්තක සේවයේ නිලධාරීන් මුහුණ දෙන ගැටලු පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා රාජ්‍ය භාෂා පරිවර්තක සේවා සංගමයේ නිලධාරීන් සහ අග්‍රාමාත්‍යාචාර්ය හරිනි අමරසූරිය මහත්මිය අතර හමුවක් ඊයේ අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පැවැත්වුණා. භාෂා පරිවර්තක සේවයේ පවතින වැටුප් ගැටලු පිළිබඳව ශ්‍රේණි අතර පවතින වැටුප් විෂමතාව සහ පුරප්පාඩු පිළිබඳ මෙහිදී අවධානය යොමු කෙරුණා. පසුගිය රජයන් විසින් රාජ්‍ය සේවයේ වැටුප් වැඩි කිරීමේදී විධිමත් හා තර්කානුකූල ක්‍රමවේදයකින් සිදු නොකිරීම හේතුවෙන් මෙවැනි ගැටලු ගණනාවක් ඇති වී ඇති බවත් වැටුප් විෂමතා පිළිබඳ සාකච්ඡා කරමින් පවතින බවත් මෙහිදී අග්‍රාමාත්‍යවරිය සඳහන් කළ අතර ලබන වසර තුළ මේ සඳහා සාධනීය ක්‍රියාමාර්ගයක් ගැනීමට නියමිත බවද සඳහන් කළා. අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රී රාජ්‍ය භාෂා පරිවර්තක සේවා සංගමේ සභාපති මුජිබ රහුමාන් ඇතුළු නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. මේ අතර ආරක්ෂක සේවා අනහා මාණ්ඩලික විද්‍යාලයේ 19 වන පාඨමාලාවේ උපාධි ප්‍රදානෝත්සවය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියගේ ප්‍රධානත්වයෙන් ඊයේ නෙළුම් පොකුණ රඟහලේදී පැවැත්වුණා. මෙහිදී ත්‍රිවිධ හමුදාවන් සඳහා උසස්ම හමුදා අධ්‍යාපන ආයතනය වන ආරක්ෂක සේවා අනහා මාණ්ඩලික විද්‍යාලයේ 19 වන පාඨමාලාව සාර්ථකව අවසන් කළ විදේශීය සිසුන් 26ක් ඇතුළු පුහුණුලාභීන් 149 දෙනෙකුට උපාධි ප්‍රදානය කරන ලද අතර එය කලාපීය හා ජාත්‍යන්තර ආරක්ෂක සහයෝගීතාවයේ සහ මිත්‍රත්වයේ ශක්තිමත් බව පිළිබිඹු කිරීමක් බවටද පත් වුණා. අධ්‍යාපනික කාර්යසාධනෙන් විශිෂ්ටතා දැක්වූ සිසුන්ට විශේෂ සම්මාන 3 යටතේ සම්මාන ප්‍රදානය අග්‍රාමාත්‍යවරිය විසින් සිදු කරනු ලැබුවා. අධිකරණ පද්ධතිය ඩිජිටල්කරණය කිරීමේ ක්‍රියාවලිය සඳහා වූ ඊකෝට් ව්‍යාපෘතියට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතිය ඩිජිටල්කරණය කිරීම ජාතික ප්‍රමුඛතා උපාය මාර්ගයක් ලෙස රජය විසින් හඳුනාගෙන තිබෙනවා. මේ සම්බන්ධයෙන් ඊයේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අදහස් පළ කළා. මේම තීරණය ඇතුළු තවත් කැබිනට් තීරණ කිහිපයක්. ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල සහ විදේශීය විශ්වවිද්‍යාල විදේශීය සංවිධාන අතර අවබෝධතා ගිවිසුම් වලට එළඹීම පිණිස අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය වශයෙන් ගරු අගමැතිතුම ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය අනුමත කළා. අවබෝධතා ගිවිසුම් 5 සඳහා ඊයේ අසං කිරීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබා දුන්නා. සමාජ සාධාරණත්වය සඳහා වූ ගෝලීය සංධානය Global Coalition for Social Justice රජය සේව්‍ය සේවක සංවිධාන මූල්‍ය ආයතන හා සංවර්ධන බැංකු රාජ්‍ය නොවන සංවිධාන අධ්‍යයන ශේෂ්ත්‍ර සමග සමාජ සාධාරණත්වය සහ යහපත් වැඩ පරිසරයක් ප්‍රවර්ධනය කිරීම පිණිස සහයෝගීව කටයුතු කරන ලබන අන්තර්ජාතික ස්වේච්ඡායතන වෙනවා. එම ආයතනය ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ නායකත්වයේ යටතේ ක්‍රියාත්මක වන අතර ගෝලීයව පවතින සමාජ සාධාරණත්ව අභියෝග වලට කඩිනමින් විසඳුම් ලබා ගැනීමට හැකි සමාජ වේදිකාවක් වෙනවා. ඒ අනුව පුළුල් ලෙස හා නවීන ලෝක ආර්ථික හා සමාජීය ප්‍රවණතා පිළිබඳව සැලකිල්ලට ගනිමින් සේවක ගැටලු වලට අදාළ තීරණ ගැනීම සඳහා මෙන්ම සේවකයන් රැකබලා ගැනීමේ සේවා ශක්තිමත් කිරීම, ශ්‍රමබලකායේ කාන්තා සහභාගීත්වය ඉහළ නැංවීම, අවිධිමත් රැකියාංශ සේවකයන්ගේ අභිවෘද්ධිය තහවුරු කිරීම, අර්ධ රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සේවක අනතුරු රක්ෂණය ආදී සමාජ ආරක්ෂණ ක්‍රියාමාර්ග ශක්තිමත් කිරීම සඳහා එම ගෝලීය සංසදයට එක්වීම තුළින් ඉටු කර ගැනීමට හැකිවනු ඇති බවට හඳුනාගෙන තියෙනවා. ඒ අනුව සමාජ සාධාරණත්වය සඳහා වූ ගෝලීය සංධානයට හවුල්කාර සංවිධානයක් ලෙස ශ්‍රී ලංකා රජය වෙනුවෙන් කම්කරු අමාත්‍යාංශය සම්බන්ධ වීමටත් එම සංධානයේ ශ්‍රී ලංකා සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ ලෙස කම්කරු විෂය භාර අමාත්‍යාංශය කටයුතු කිරීමටත් කම්කරු මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව කැබිනට් මණ්ඩලය අනුමත කළා. මල්වතුවේ පහළ නිම්නයේ ග්‍රාමීය සංවර්ධනය හා කෘෂිකාර්මික නිෂ්පාදනය කෙරෙහි බලපාන ප්‍රධාන සාධකයක් වන ජලහිඟියේ මගහැරවීම සහ
තන්තිරිමලයේ ප්‍රදේශයේ නව සංවර්ධන ප්‍රදේශයක් බිහි කිරීම, මන්නාර දිස්ත්‍රික්කයේ යෝධවැව සහ අකිතමුරුප්පු වැව යටතේ අක්කර 30690ක් වූ කුඹුරු ඉඩම් වල වගා තීව්‍රතාව ඉහළ නැංවීම, ජල විදුලි නිෂ්පාදනය, පානීය ජල සම්පාදනය ආදී අරමුණු සහිතව 2016 වර්ෂයේදී පහළ මල්වතුෝය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ආරම්භ කළ තිබුණා. ව්‍යාපෘතිය ඉදිකිරීමේ කටයුතු වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් ආරම්භ කරනු ලැබුවත් එවකට පැවති COVID-19 වසංගතය නිසා සහ ආර්ථික අර්බුදය නිසා මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘති නැවත ක්‍රමෝපායනය සහ කඩනම් කිරීමේ කමිටුවේ තීරණය පරිදි 2022 වර්ෂයේදී එම ව්‍යාපෘතිය తాවකාලික අත්හිටුවනු ලැබුවා. යලිත් අපි ඒ ව්‍යාපෘති කටයුතු ආරම්භ කළා තියෙනවා. තාක්ෂණ ඇගයීම් කමිටු නිර්දේශය මත පදනම්ව අදාළ ව්‍යාපෘතියේ වර්තමාන මුළු පිරිවැයස්තමේන්තුව රුපියල් මිලියන 47,180ක් ලෙස ගණන් කරලා තියෙනවා. ඒ අනුව පහළ මල්වතුෝය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතියේ සංශෝධ පිරිවැයස්තමේන්තුව රුපියල් බිලියන 47.18ක් ලෙස සංශෝධනය කර දේශීය අරමුදල් යටතේ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමටත් ව්‍යාපෘති කාල සීමාව 2030 දෙසැම්බර් 31 දක්වා දීර්ඝ කිරීමටත් කෘෂිකර්ම පස් සම්පත් ඉඩම් වාරිමාර්ග ඇමතුමා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබා දුන්නා. ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතිය ඩිජිටල්කරණය කිරීම ජාතික ප්‍රමුඛතා උපායමාර්ගයක් ලෙස රජය විසින් හඳුනාගෙන තියෙනවා. එම ඩිජිටල් පරිවර්තන ක්‍රියාවලියේ මුල් අදියර ලෙස මේ වන විට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් එහි නඩුගුණ කළමනාකරණය සඳහා වෙබ් අඩවියක් සහ සබැඳි ඉලෙක්ට්‍රෝන පද්ධතියක් හඳුන්වා දී සාර්ථකව ක්‍රියාත්මක කරමින් පවතිනවා. ශ්‍රේෂ්ඨාධිකරණය සඳහා සංවර්ධනය කරන ලද අන්තර්ජාල වෙබ් අඩවිය සහ ECMS පද්ධතිය අභියාචනාධිකරණය, අධිකරණ සේවා කොමිෂන් සභාව, විනිශ්චයකාරුන්ගේ ආයතන ඇතුළු දිවයින පුරා විහිදී ඇති සියලු අධිකරණ සඳහාද අනුවර්තනය කර යොදා ගැනීම e-court ව්‍යාපෘතියෙන් අපේක්ෂා කරනවා. එමගින් ජාතික අධිකරණ දත්ත ජාලයක් ස්ථාපිත කිරීමට සැලසුම් කර ඇති අතර දීර්ඝකාලීනව මෙරට අධිකරණ පද්ධතිය මුහුණ දෙනු ලබන නඩු ප්‍රමාදයන්, දත්ත විනිවිද බව නොමැතිකම සහ යුක්තිය සඳහා කාලෝචිත ප්‍රවේශයට බාධා කිරීමේ හා ක්‍රියාපටිපාටිමේ අකාර්යක්ෂමතාවය මගින් මගහැරවීමට හැකිවනු ඇති බවට අපේක්ෂා කරනවා. යනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රශංසකරණ න්‍යාය පත්‍රය 2026-2030 රාජ්‍ය ආයෝජන වැඩසටහන හා ක්ලීන් ශ්‍රී ලංකා උපාය මාර්ගය සමග අනුකූල වෙමින් e-court ව්‍යාපෘතිය ඵලදායීව සහ කාර්යක්ෂම ක්‍රියාත්මක කිරීම සඳහා ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාපෘතිය යටතේ වෙන් කරන ලබති ප්‍රතිපාදන වලින් e-court ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා රුපියල් මිලියන 150ක ප්‍රතිපාදන අධිකරණ සේවා කොමිෂන් සභාව වෙත ලබා දීමට අධිකරණ සහ ජාතික ඒකාබද්ධ ඇමතුම ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබා දුන්නා. දිට්වා සුලිකුණාටු තත්ත්වය හේතුවෙන් විදේශ ප්‍රේෂණ වැඩි වශයෙන් ලැබීම මෙම කාල සීමාව තුළ දක්නට ලැබෙන බව ආර්ථික විශ්ලේෂක ධනනාත් ප්‍රනාන්දු මහතා පවසනවා. ඒ හේතුවෙන් රුපියල යම්කිසි මට්ටමක ස්ථාවරත්වයකට ළඟා විය හැකි බවයි ඒ මහතා පෙන්වා දෙන්නේ. 2025 වර්ෂය ගත්තට පස්සේ 5%කට වඩා වැඩි ප්‍රමාණයකින් රුපියල අවප්‍රමාණය වෙලා තිබෙනවා. මේ රුපියල අවප්‍රමාණය වීම සඳහා මූලික වශයෙන්ම බලපාන්නේ පොලි අනුපාතව. එහෙම නැත්නම් රුපියල් ලාභ ලෙස මිලදී ගැනීමට හැකියාවත් එක්ක තමයි සාමාන්‍යයෙන් ඩොලර් සඳහා වෙන ඉල්ලුම වැඩි වෙන්නේ. මේ වසරේ මැද භාගයේදී අපි එක්තරා අවස්ථාවක පොලි අනුපාතය යම් කිසි ප්‍රමාණයකට අඩු කරා. ඒ වගේම අනික් පැත්තෙන් මහ බැංකුවේ තිබෙනවා සංචිත ඉලක්කයක්. ඉතින් මහ බැංකුව සංචිත එකතු කර ගැනීමේදී වෙළඳ පොලේ තියෙන ඩොලර් මහ බැංකුව අවශෝෂණය කරගන්නවා එක පැත්තකින්. අනික් පැත්තෙන් අපි ගත්තට පස්සේ අපේ ආනයන වගේ දේවල් සඳහා බැංකු පද්ධතිය හරහා ඩොලර් ලබා දෙන්න අවශ්‍යයි. ඒතර මේ දෙක අතර ප්‍රමාණවත් තරම් ඩොලර් නැති වුණාට පස්සේ තමයි රුපියල යම්කිසි ප්‍රමාණයකට අවප්‍රමාණය වෙන්නේ. ඉතින් ඒ වගේම අනික් පැත්තෙන් සංචාරක කර්මාන්තය කිසියම් ආකාරයකට පිබිදීමක් වෙලා තිබෙනවා. නමුත් පසුගිය දිනවල සංචාරකයෙක් වියදම් කරන මුදල් ප්‍රමාණය පිළිබඳව කිසියම් ඒ ලැබෙන මුදල අපි නැවත රිවයිස් කරා සමීක්ෂණයක් කරලා. ඉතින් ඒකට අනුව පේන දෙයක් තමයි සංචාරක කර්මාන්තය යම්කිසි ප්‍රමාණයකට ඉස්සරහට ආවට අපි අපේක්ෂා කරන තරම් මුදල් ප්‍රමාණයක් එහින් ලැබෙන්නේ නැහැ කියන එක. ඉතින් ඒ අනුව තමයි වෙළඳ පොලේ තියෙන ඩොලර් ලැබෙන ප්‍රමාණය සහ ඒ වියදම් වෙන ප්‍රමාණය අනුව තමයි රුපියල තීරණය වෙන්නේ. නමුත් ඒ සඳහා ඒ ඩොලර් වියදම් වෙන ප්‍රමාණය සඳහා මූලික වශයෙන්ම බලපාන්නේ පද්ධතියට එකතු කරන ලබන රුපියල් ප්‍රමාණය. ඉතින් මෙවර ඇතිවෙච්ච මේ දිත්වා සුලිකුණාටුවත් සමග බොහෝ වෙලාවට රටේම පරිභෝජනයේ ඉතුරු මාස කිහිපය ඇතුළතදී අඩු වෙන්න ඉඩ තියෙනවා. එතකොට ඩොලර් සඳහා තිබෙන ඉල්ලුමත් යම්කිසි ප්‍රමාණයකට අඩු වෙයි. මොකද ජනතාව වැඩිපුර වියදම් කරන්නේ නැති නිසා. එතකොට ඩොලර් එකට අපි කියනවා වගේ යම්කිසි වියදම් වෙන ප්‍රමාණය අඩු වෙයි. අනික් පැත්තෙන් අපේක්ෂා කරන සාමාන්‍යයෙන් විදේශ ප්‍රේෂණ වගේ දේවල් වැඩිපුරම ප්‍රමාණයක් ලැබෙන්නේ මාර්තු අප්‍රේල් මාසයේ සහ දෙසැම්බර් මාසයේ විශේෂයෙන්ම නව අවුරුදු තත්ත්වයක් එක්ක. ඉතින් මෙවර මේ දිත්වා සුලිකුණාටුවත් සමග ඇතිවෙච්ච තත්ත්වයක් එක්ක වැඩිපුර ප්‍රේෂණ ලැබීමටත් වැඩි අවස්ථාවක් තිබෙනවා වෙනදට වඩා. ඉතින් ඒ අනුව රුපියල යම්කිසි මට්ටමකට ස්ථාවර වෙන පොත අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන් දේ තමයි
තමයි සාමාන්‍යයෙන් ඉදිරියටත් මොකද අපේ ආර්ථිකය වර්ධනය වෙනවත් එක්කම ඩොලර් වලට තියෙන ඉල්ලුම වැඩි වෙනවා. නමුත් අපේ අපනයන වර්ධනය වීම එතරම්ම ශීඝ්‍ර ලෙස සිදු වෙන්නේ නැහැ. අපේ ඩොලර් එකට සිදුවන ඉල්ලුම වැඩි වීමට සාපේක්ෂව. ඒ නිසා තමයි අපි අර නිතරම කියන්නේ කාර්යක්ෂමතාවය වගේ දේවල් වැඩි කරන්න ඕන කියලා. ඉතින් එවැනි තත්ත්වයක් නිසා සාමාන්‍යයෙන් වසරකට 3.5ත් 5ත් අතර ප්‍රමාණයක් සාපේක්ෂව රුපියල අප්‍රමාණය වීමට තමයි වැඩි ඉඩ ප්‍රමාණයක් තිබෙන්නේ. දිට්වා සුලිකුණාටුවෙන් පසු ඇති වූ ඊසාන දිග මෝසම් තත්ත්වය හමුවේ යළිත් දීර්ඝ කළ නායා මනතුරු ඇඟවීම් නිවේදනවල යම් ලිහිල්වීමක් සිදු කර තිබෙනවා. ජාතික ගොඩනැගිලි පරීක්ෂණ ආයතනය සඳහන් කළේ අධියර දෙක යටතේ අවදානම් නිවේදන තවදුරටත් ක්‍රියාත්මක බවයි. පසුගිය දින කිහිපයේදී වර්ෂාපතනයේ අත්තරම අඩුවීමක් පෙන්වුම් කරන නිසා ජාතික ගොඩනැගිලි පරීක්ෂණ ආයතනය මගින් නිකුත් කරන ලැබූ නායම් නිවේදනය යම්කිසි ලිහිල් කිරීමක් කරනු ලැබුවා. ඒ අනුව මහනුවර දිස්ත්‍රික්කය, බදුල්ල, කුරුණෑගල, මාත්තලේ සහ නුවරඑළිය යන දිස්ත්‍රික්කවල පාසලක කොට්ටාස 25ක් සඳහා අධියර දෙක යටතේ අවධානයෙන් සිටීමේ නිවේදන නිකුත් කරන තිබෙනවා. ඒ වගේම බදුල්ල, කුරුණෑගල, මාත්තලේ, නුවරඑළිය යන දිස්ත්‍රික්කවල පාසලක කොට්ටාස 32ක් සඳහා අධියර එක යටතේ විමසලන සිටීමේ නිවේදන නිකුත් කර තිබෙනවා. ඇත්තම මේ අධියර දෙක යටතේ නිවේදනය කියන්නේ ඉදිරි පැය 24 කාලයක් තුළ වර්ෂාව මිලිමීටර් 100ක් දක්වා වැඩි වුණොත් ඉවත් වීමට සූදානම් වෙන්න කියන නිවේදනයයි. ඒ වගේම අධියර එක යටතේ නිවේදනය කියන්නේ ඉදිරි පැය 24 කාලයක් තුළ වර්ෂාව මිලිමීටර් 75ක් දක්වා ඉහළාගයකට ගියොත් ඔබ විමසිලිවන්ව සිටීමෙන් ජාතික ගොඩනැගිලි පරීක්ෂණ ආයතනය මගින් නිකුත් කරන ණය මනතුරු නිවේදන වලට අනුකූලව කටයුතු කරන ලෙසයි. ඇත්තෙන්ම දිට්වා සුලිකුණාටුව සමග රතු නිවේදන නිකුත් කරන්න පටන් ගත්තේ 26 වෙනිදා. රතු නිවේදන සියල්ල වගේ ඉවත් කරලා තියෙන්නේ. ඇත්තෙන්ම අවදානම් පහව ගිහිල්ලා කියන්න බෑ. මොකද මේ ඔබ දන්නවා දැන් කඳුකර ප්‍රදේශයේ මධ්‍යම කඳුකරය ඇතුළු අපි නායම අඳුරාගත්ත දිස්ත්‍රික්ක තියෙනවා ජාතික ගොඩනැගිලි පරීක්ෂණ ආයතනයේ විදිහට 14ක්. එය 14න් 19කට පමණ මේ දිට්වා සුලිකුණාටුවෙන් බලපෑම් සිද්ධ වුණා. ඒ මධ්‍යම කඳුරේ සෑම කන්දක්ම වගේ දැන් අස්ථාවර වෙලා තියෙන්නේ. ඒ අස්ථාවරතාවය නිසා ජාතික ගොඩනැගිලි පරීක්ෂණ ආයතනය මගින් නිකුත් කරන ලබන නායන නිවේදන ඒ වගේම කාලවන විද්‍යා දෙපාර්තමේන්තුව මගින් සිදු කරන පිරෝකතන වලට අනුකූලව කටයුතු කරන්න කියලා තමයි ඉල්ලන්නේ. ඒ සඳහා මේ නිවේදන වලට සමන් දී ඒ නිවේදන වලට අනුකූලව කටයුතු කරන්න. ඒ වගේම පොඩි වැදගත් පණිවිඩයක් ඇත්තම කියන්න තියෙනවා. අපේ විශ්ලේෂණ වලට පහුගිය දිට්වා සුලිකුණාටුවෙන් ඇතු වර්ෂාපතනය කොච්චරද කියලා. ඒක දැන් අපි දැන් සමහරලාට ප්‍රායෝගික වෙන්නේ නැහැ. අපි ගමන බිමනක් යනකොට මේ වර්ෂාපතනය මයින්ඩ් වර්ෂාමානයක් සවි කරලා ඒක මැනගෙන ඉන්න. ඒකට අපිට පොඩි උපදේශයක් දෙන්න පුළුවන්. සුගිය දිට්වා සුලිකුණාටුවෙන් ඇතු වර්ෂාපතනය දැන් ඔබ දිස්ත්‍රික්ක 9කම අත්විඳා මේ සුලිකුණාටුවෙන් ඇතු වර්ෂාපතනය. ඒ වර්ෂාපතනයේ භයානකත්වය ඔබ අත්විඳා. ඒ වගේ සාමාන්‍යයෙන් අපේ දත්ත අනුව අපි විශ්ලේෂණය කරාම සාමාන්‍යයෙන් මිලිමීටර් 15ක් පැයකට මිලිමීටර් 15ක් වෙන වර්ෂාපතනයක්. ඒකෙන් ඔබට යම්කිසි අදහසක් ගන්න පුළුවන් ඉදිරියේදී වර්ෂාව ඇතුනොත් කොහොමද ඉවත් වෙන්නේ. ඒ වගේ අදහසක් ඒකට සාපේක්ෂව. වමනය සඳහා ලබා දෙන ඖෂධයක පවතින සංකූලතා සම්බන්ධයෙන් තවදුරටත් ගැටලුකාරී තත්ත්වයක් පවතින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පෙන්වා දෙනවා. එහි ලේකම් වෛද්‍ය චමිල් විජේසිංහ මහතා සඳහන් කළේ මෙවන විටත් ලක්ෂයකට ආසන්න පිරිසක් වෙත එම ඖෂධය ලබා දී ඇති අතර මේ සම්බන්ධයෙන් නිවැරදි තොරතුරු අදාළ බලධාරීන් හෙළි කළ යුතුව පවතින බවයි. මේ වන විට ඖෂධ සම්බන්ධයෙන් ඖෂධ ක්ෂේත්‍රයේ සම්බන්ධයෙන් යම් ආందోලනාත්මක තත්ත්වයක් දැඩි කතාබහක් රට තුළ නිර්මාණය වෙමින් පවතිනවා. මීට මූලික කාරණේ බවට පත්වෙන්නේ ඔන්ඩෙන්සෙට්‍රෝන් නැමැති ඖෂධය විශේෂයෙන් වමනය සඳහා භාවිතා වන ඖෂධයක්. මේ ඖෂධය පසුගිය සතියේදී ලැබුණු මූලික වාර්තාවකට අනුව මහනුවර ජාතික රෝහලෙන් භාවිතාව තහනම් කිරීමට తాවකාලිකව අත්විඳීමට ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් තීරණය කරනු ලැබුවා. ඉන් අනතුරුව ඊයේ දිනේදී නැවතත් තවත් ඖෂධ 10ක් එලෙසින්ම භාවිතය කිරීම අත්හිටුවීමට ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් තීරණය කිරීමත් සමග තමයි මේ කතාබහ නිර්මාණය වෙමින් පවතින්නේ. මෙතනදී පසුබිම් කාරණේ වෙන්නේ මේ ඔන්ඩෙන්සෙට්‍රෝන් කියන ඖෂධය මේහි අන්තර් ශිරා මාර්ගයෙන් ලබා දෙන එන්නතක් මේ රෝගීන්ට වමනය සඳහා විශේෂයෙන් ලබා දෙන්නේ. මේ ඖෂධය සම්බන්ධයෙන් මහනුවර ජාතික රෝහලේදී ඒ රෝගීන් කීප දෙනෙක්ට ඇති වුණු රියැක්ෂන්ස් එහෙම නැත්නම් ඒ ප්‍රතිචාර තත්ත්වයන් අහිතකර රෝගී තත්ත්වයන් සංකූලතාවයන් නිසා සිදු කරන ලද විමර්ශනයකින් අනතුරුව මේ අදාළ ඖෂධයක් ඒ ඖෂධ කුප්පිය තුල අහිතකර ද්‍රව්‍යයක් නැත්නම් බැක්ටීරියාවක් අඩංගු යම් ද්‍රව්‍යයක් තිබෙනවා කියන කාරණේ තහවුරු වීමත් එක තමයි මේ ගැටලුව මතුවෙන්නේ. මේ ඖෂධයෙන් මාත්‍රාවන් 2,70,000ක් මේ රටට ගෙනල්ලා තියෙනවා. එයින් 2,20,000කට අධික ප්‍රමාණයක් මේ වෙනකොට රෝගීන්ට ලබා දීලා තියෙනවා. එතකොට මේ ලක්ෂ සංඛ්‍යාත රෝගීන්ට
මේ ඖෂධය ලබා දීලා යම් පිරිසකට තමයි මේ සංකූලතාවය නැති වෙන්නේ. හැබැයි සාමාන්‍යයෙන් ඖෂධයක් අපි ලබා දෙනකොට එහෙම සංකූලතාවයන් ඇති වෙන්න තියෙන අවස්ථාවන් අතිශයින් අවම වෙන්න ඕනේ. මොකද ඒ නිසා තමයි විද්‍යාත්මක ක්‍රමවේදයන් යටතේ මේ ඖෂධ නිෂ්පාදනය කරලා ඒවා ප්‍රමිතිය තහවුරු කරලා නැවත ප්‍රමිතිය පරීක්ෂා කරලා රට ඇතුළට ගෙනල්ලා හිදීත් නැවත ප්‍රමිතිය පරීක්ෂා කරලා තමයි රෝගීන්ට ලබා දෙන්නේ. මොකද රෝගියෙක්ගේ ජීවිතේ බේර ගන්න දෙන ඖෂධය ඔහුගේ ජීවිතේ නැති කරන දෙයක් බවට කිසිම විදිහකින්පත් වෙන්න බෑ. ඒතකොට දැන් මේ වෙනකොට මේ තහනම් කරලා තියෙන තමයි අත්හිටුවලා තියෙන ඖෂධ අතරේ අපි දකිනවා විශේෂයෙන් නිරන්තරව අසාධ්‍ය රෝගීන් සඳහා භාවිතා වන සහ දැඩි සත්කාර ඒකකීන රෝගීන් සඳහා භාවිතා වන ප්‍රතිජීවක ඖෂධ කීපයක්ම එතන තියෙනවා. එතකොට දැන් මේ සම්බන්ධයෙන් දැන් ඊළඟට තියෙන විකල්ප මොනවද? මේ රෝගීන්ට තියෙන විකල්ප මොනවද? එතකොට මේ තව ඖෂධ 10ක් ඇයි තහනම් කරන්නේ? අත්හිටුවන්නේ. මේ සම්බන්ධයෙන් අපි විශ්වාස කරනවා ජනතාවට පැහැදිලිව තොරතුරු ලැබිය යුතුයි. එතකොට එතෙන්දීන් අපි දිගටම කිව්ව දෙයක් තමයි ජනතාවට ඇත්ත කියන්න ඕනේ. ජනතාවට නිවැරදි තොරතුරු දෙන්න ඕනේ. ඒ හරහා විතරයි මේ සම්බන්ධයෙන් අපිට ජනතාව තුළ තියෙන විශ්වාසය ගොඩනගන්න සහ තහවුරු කරන්න හැකියාව ලැබෙන්නේ. ඒ සමගින් ශ්‍රද්ධා ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය නිමාවට පත්වනවා. හමුවෙමු හෙටත් සවස 6:30ට. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. නවතම පුවත් දැන ගැනීමට ශ්‍රද්ධා TV News YouTube චැනලය සබස්ක්‍රයිබ් කරන්න.